ඉතින් ගුරු පාට ළමයෝ මම ප්‍රාර්ථනා කරනවා ඔයාට සුබ සන්ධ්‍යාවක් කියලා. අද අපේ නූතන පද්‍ය මතකලන්තෑරුම වැඩසටහනේ දෙවනි දවස. හරිද? එතකොට අපි පළවෙනි දවසේදී කතා කරා මේ කවිය කියලා කියන්නේ මොකක්ද? ඊට පස්සේ මේ කවියක තියෙන ලක්ෂණ මොනවද? අපි කතා කරා කවිය කියන්නේ මොකක්ද සහ කවියක තියෙන ලක්ෂණ, කවිය පිළිබඳ ඉදිරිපත් වෙලා තියෙන නිර්වචන මෙන්න මේ දේවල් අපි කතා කරලා ඉවරයි. හරිද? එතකොට නූතන පද්‍යයට අදාළ මොනවද අපි කතා කරලා ඉවර කරේ? පොඩ්ඩක් ඉන්න. අපි මොනවද කලින් කතා කරලා ඉවර කරේ? නිර්වචන. හරිද? නිර්වචන ගැන කතා කරා. හරිද? ඊට පස්සේ මූලික ලක්ෂණ. අපි මෙතනදී කතා කරා මේ කවිය කියන්නේ මොකක්ද? කවියට අදාළ ඉදිරිපත් වෙලා තියෙන නිර්වචන සහ මූලික ලක්ෂණ තුනක් ගැන කතා කරා. ප්‍රතිභාව, සතතාභ්‍යාසය සහ ව්‍යුත්පත්තිය කියලා. මොනවාද? ප්‍රතිභාව කියන්නේ මොකක්ද? සතතාභ්‍යාසය සහ ව්‍යුත්පත්තිය ගැන අපි කතා කරා. හරිද? ඊට පස්සේ කතා කරා අපි මේ තුනෙන් පස්සේ කතා කරා නව නළු රස ගැන. හරිද? එතකොට අපි මේ කොටස් ටික දැන් වෙද්දි කතා කරලා ඉවරයි. මොනවාද? නිර්වචන සහ කවිය කියන්නේ මොකද්ද? මූලික ලක්ෂණ සහ නව නළු රස. හරිද? අපි ඒකෙන් පස්සේ කතා කරමු මේ නූතන පද්‍යයේ ඒ යුගවල තියෙන කවි සහ ඒ යුගවලට අයත් වෙන ලක්ෂණ ගැන. හරිද? ඒ යුගවලට තියෙන මොනවාද? කවි සහ ලක්ෂණ ගැන. හරිද? එතකොට අපි මුලින් කතා කරමු ළමයි අපිට තියෙන යුග පහක්. මේ යුග පහේ පළවෙනි යුගය තමයි අපිට තියෙනවා මොනවාද? කොළඹ පළමු පරපුර. මොකද්ද? කොළඹ පළමු පරපුර ගැන. අපි අද කතා කරන්නේ එතකොට කොළඹ පළමු පරපුර මේකේ මොනවාද? ලක්ෂණ. හරිද? මේකට අයිති ලක්ෂණ. ඊට පස්සේ මේකේ තියෙනවනේ අපිට කවි දෙකක් මොනවාද? සමනලයයි මොකක්ද අනිත් එක? ලක්මවුනි මගේ. හරිද? මෙන්න මේ කවි දෙක තියෙනවා සමනලය සහ ලක්මවුනි මගේ. මේ කවි දෙක කතා කරලා ඒකට අදාළව ਵਿਚාර ලියන විදිහ සහ රසාස්වාද ලියන විදිහත් කතා කරලා විචාර රසාස්වාදත් වලට පස්සේ අපි කතා කරනවා කොළඹ පළවෙනි පරපුරේ තියෙන ලක්ෂණ ටික. හරිද? මෙන්න මේ ටික තමයි අපි අද දෙවනි දවසෙන් කතා කරන්නේ. හරිද? මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති මොනවද අපි කතා කරන්නේ කියලා. ළමයි අපි කතා කරානේ දැන් මේ මොනවද? අපේ නූතන පද්‍යයේ තියෙන කොළඹ පළවෙනි පරපුරේ කවි දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි කවිය තමයි සමනලයා කියලා කියන්නේ. හරිද? මොකද්ද? සමනලයා කියලා කියන්නේ. හරිද? අපි දැන් යමු මේ සමනලයා කියන පද්‍ය පන්තිය දිහාට. හරිද? අපි කතා කරන්නේ ආනන්ද රාජකරුණ ලියපු සමනලයා කියන පද්‍ය පන්තිය ගැන. ළමයි මේ සමනලයා ඔයාලා ගාව තියෙන මේ පොත ගන්න මගේ PDF එක මම මේකට මේ දාන්න try කරා මේ හරි ගියේ නැහැ. ඒ නිසා මේ ඔයාලගේ ගාව තියෙන මොකද්ද? ඔයාලගේ ගාව තියෙන පොත ගන්න අපි ඒකෙන් බලාගෙන වැඩේ කරමු සමනලයා ගැන. මම කවි ටික ඒකෙන් බලා ගන්න චුට්ටක් මේ ඒකෙන් බලා ගන්න මේ අපි සමනලයා ගැන මෙතනින් මෙහෙම කතා කරගෙන යනවා. හරිද? එතකොට මේ සමනලයා කවිය පන්තිය ගත්තම ළමයි මේක ලියන්නේ ආනන්ද රාජකරුණ. කවුද? ආනන්ද රාජකරුණ. මෙයා මේක ලියන්නේ කොළඹ පළවෙනි පරපුරේ. ඒ කියන්නේ කොළඹ වැඩිහිටි කාව්‍ය පරම්පරාවේ. හරිද? ඉතින් මේ කවිය ගත්තම මේකේ මේ දැන් ඉස්සර කිව්වක මේ කවිය ගැන කියලා කිව්වොත් එහෙම දැන් ඔයා හිතන්නකෝ එක යුගයක ඒ කියන්නේ අපි දන්නවනේ අපිට ෆෝන් එක එන්න කලින් අපිට තියෙනවා මොකද්ද? ෆෝන් එකක් තියෙනවා නේ. මේ ෆෝන් එක තියෙනවා මේ වෙද්දි. හරිද? මේ විදිහට ෆෝන් එක තියෙනවා. ඊට පස්සේ අපි ටීවී තියෙනවා. හරිද? ඊට පස්සේ රේඩියෝ තියෙනවා. මට චිත්‍ර අඳින්න නම් බෑ හොදේ. මේ රේඩියෝ තියෙනවා. ඉතින් තව මොනවද අපිට තියෙන්නේ? ලැප්ටොප් කියයි, ටැබ් කියයි නැති මගුලක් නැහැනේ දැන්නේ. තව එතකොට ඔය සංගරා, නිවුස් පේපර් ඒව නම් දන්නේවත් නැහැ. ඔයාලා දන්නේවත් නැහැනේ මේවා නන්නේ නිවුස් පේපර්ස්, සංගරා, මැගසින් මොනවාද ඔයවා ඔයාලා දන්නේ නැහනේ නේ. ඒවා ඔයාලා අඳුරන්නේ නැති දේවල්. හරිද? හරි. මේ විදිහට අපිට එක එක දේවල් ගොඩක් තියෙනවා තොරතුරු දැනගන්න. හරිද?
මෙහෙම මේ කිසිම දෙයක් නැති කාලෙක ඔයා හිතන්නකෝ මෙහෙම අපිට මෙහෙම ෂෙයා වෙන්න ෆෝන් එකේ රීල් බලන්න ෆෝන් එකක්වත් රේඩියෝ එකක්වත් ටීවී එකක්වත් මේ කිසිම දෙයක් ටැබ් එකක් ලැප් එකක් එතකොට ඔය තියෙන වෙබ්සයිට් එකත් ඔයාලගේ මේ ෂෙයා කරන WhatsApp මේ කිසිම දෙයක් නැති කාලෙක එක මනුස්සයෙක් හරිද එක මනුස්සයෙක් මෙන්න මේ විදිහට ඉන්න මනුස්සයෙක් මේ කිසිම දෙයක් නැති ලෝකෙක තමයි මේ මනුස්සයා ජීවත් වෙන්නේ. හරිද? මේ ලෝකෙට මේ ෆෝන් ටැබ් කිසිම දෙයක් නැතුව මේ මනුස්සයා කියන වචන ටිකක්. මේ මනුස්සයා කියනවා වචන ටිකක් මොනවා හරි. ඒ මනුස්සයා කියන වචන ටික මේ එහෙමක අඹ ගෙඩියක් වගේ හැඩේ ලංකාවක් වගේ රටක් කියලා හරිද? මේ මනුස්සයා මෙන්න මෙතන ඉන්නවා නම් මේ මනුස්සයා කියන වචන ටික මේ යාපනයේ ඉන්න එකක් දන්නවා. මෙතන ඉන්න එකක් දන්නවා. මෙතන ඉන්න එකක් දන්නවා. මේ විදිහට හැම කෙනෙක්ම දන්න වචන ටිකක් බවට පත් වෙනවා නම් ඒ කියන්නේ කටින් කට ගිහිල්ලා. ඒ කියන්නේ තව කෙනෙක්ට කියන. මෙහෙම දෙයකින් යන්න පුළුවන්. හැබැයි ටීවී එකක්වත්, රේඩියෝ එකක්වත්, ෆෝන් එකක්වත් මේ කිසිම දෙයක් නැති කාලේ. එහෙම වෙනවා නම් ඒක කොච්චර ආශ්චර්යයක්ද? හා? ඔයා හිතන්නකෝ දැන් කිසිම දෙයක් නැති, ඒ කියන්නේ මේ සමාජ ජාලා හෝ මාධ්‍ය අවකාශ කිසිම දෙයක් නැති යුගයක මේ මිනිස්සයා කියපු වචන ටික ලංකාව පුරාම පැතිරෙනවා. ලංකාවේ ඉන්න හැම පොඩි එකෙක්ම කියන සින්දුවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒක ඒ තරම් මේ මිනිස්සුන්ගේ හිත අද ගන්නවා කියන එක නේද? ඉතින් එහෙම වෙච්ච මිනිස්සෙක් තමයි මෙන්න මේ ආනන්ද රාජකරුණා කියලා කියන්නේ. හරිද? අපේ ආනන්ද අයියා කියලා එහෙම නැත්නම් සෝරි එහෙම කියනවට මේ ආනන්ද රාජකරුණා කියලා කියන්නේ අන්න ඒ විදිහට යාල් කියපු වචන ටිකක් හැම මිනිස්සෙක් ගාවම නතර වෙච්ච කවියක්. මොනවද මෙයා කියපු වචන ටික? අපිත් අහලා තියෙනවා. අපි චූටි කාලෙත් කියලා තියෙනවා. ඔයාලා නම් කියලා තියෙනවද කියලා දන්නේ නැහැ. හැබැයි මම නම් පොඩි කාලෙත් කියලා තියෙනවා. අපේ ඉස්කෝලෙත් කියලා දීලා තියෙනවා. මොකද්ද? අහලා තියෙනවද මෙන්න මෙහෙම කවි ටිකක්? රෝස මලේ නටුවේ කටු කියලා පටන් ගන්නද? රෝස මලේ සෝරි නටුවේ කටු කියලා ටික. අහලා තියෙනවද? රෝස මලේ නටුවේ කටු. තව ඔය යුගේම ලියවෙනවා තව කවි ටිකක්. දිලිහි දිලිහි ආකාසේ. එක ගොඩේ ලියන්න ගණන් ගන්න බලන්න හොඳේ. දිලිහි දිලිහි ආකාසේ රන් පිඟානසේ වටකුරු ඔන්න ඔය වගේ කවි ටිකක් කියවෙනවා. සෝරි. හරිද? අන්න එහෙම ලියවෙන යුගයක හිටපු කවියෙක් තමයි මේ ආනන්ද රාජකරුණා කියලා කියන්නේ. එතකොට එයාගේ ප්‍රතිභා පූර්ණත්වය, එයාගේ සතත අභ්‍යාසය, එයාගේ තියෙන හැකියාව ගැන අමුතුවෙන් වචන ඕනෙද ළමයි කියන්නේ නෑ. එතකොට ඔයාලට ලියන්න පුළුවන් ඔයාලගේ ਵਿਚාරෙදි මේක හොඳට මතක තියාගන්න. ඔයාලගේ ਵਿਚාරෙදි ආනන්ද රාජකරුණා ගැන හැඳින්වෙද්දී ඒ ආනන්ද රාජකරුණා කියන කවියා හරිද? මූ කෑවේ මොනාද? හරිද? මුගේ කෑවේ මොනාද? මූ හිටියේ කොහෙද? මුගේ අම්මා තාත්තා කවුද? හරිද? ඒ දේවල් නෙවෙයි. ඔයා ලියන්න ඕනි මෙයා කවියෙක් විදිහට ඉද්දි මෙයාගේ මේ කවියා කියන එකෙක් නෙමු. ඒ කවියා විදිහට හිටපු ටික ලියද්දී ඔයා අනිවාර්යෙන්ම ඔය මම කියපු දේවල් ටික ඔයාගේ ਵਿਚාරය ඇස්සේ එකතු කරලා ලියන්න. මොකද්ද? මෙයා මොන වගේ කෙනෙක්ද? ඒ කියන්නේ මෙයා තියෙන හැකියාව කොහොමද? මෙයාගේ තිබු ප්‍රතිභාපූර්ණ හැකියාව, මෙයාගේ සතත අභ්‍යාසයේ හැකියාව. ඒ කියන්නේ අර වගේ රේඩියෝ එකක්වත් ටීවී එකක්වත් නැති යුගයක මේ මිනිස්සයා කියපු වචන ටිකක් හැම ළමයෙක්ගෙම කටේමුවේ කියවිච්ච එක ගැන ඔයා මුලින් සඳහන් කරන්න ඔයාගේ ਵਿਚාරෙදි. මං හිතනවා මේක පැහැදිලි ඇති කියලා. හරිද? ඊට පස්සේ ගත්තම මේ ආනන්ද රාජකරුණානේ. එතකොට ආනන්ද රාජකරුණා ගැන ඔයාගේ ඔය A level වලට ආපු මුල් කාලේ ඉඳන් ඔයා ගත්තා මං හිතන්නේ පිටු 200ක් විතර තියෙන ලොකු පොතක් නූතන පද්‍ය සංග්‍රහය කියලා. ඒකේ තියෙනවා පිටුවක් විතර ලොකු විස්තරයක්. හරිද? එයා කොයි ඉස්කෝලේටද ගියේ, එයාගේ ඩිග්‍රී මොනවාද, එයා ලියපු අනිත් පොත් මොනවාද කියලා ලොකු විස්තරයක් තියෙන පොතක් තියෙනවා. ඒ නූතන පද්‍ය සංග්‍රහය කියලා ඒකේ නම. බලන්න. ඔයා ගිහිල්ලා බලන්න. එතකොට ඔයා කියවලා බලන්න. තව කරුණු ගන්න පුළුවන්. පිටුවක් තියෙනවා එයාගේ පොතේ. ඔයා ඒක කියවලා බලන්න. මොකද මම මෙතනදී කාලය වෙන් කරන්නේ නැහැ පිටුව කියවන්න. ඔයා කියවන්න. හරිද? එහෙනම් අපි යමු අපේ ਵਿਚාරේ පැත්තට. අපි මේක රසාස්වාදයේ පැත්තට අපි යමු. හරිද? ළමයි මේ දැන් අපි කතා කරන්නේ සමනලය ගැනනේ. සමනලය කියන්නේ මොකද්ද? දැන් මාතෘකාව ගමුකෝ සමනලය. සමනලය කියවම මොනවද ළමයි මතක් වෙන්නේ? රනිල් වික්‍රමසිංහ ජෝ ළමයි විහිළු කරන්න බලමු. කො කියන්නේ කවුද? සමනලය කියන්නේ ළමයි සමනලයටනේ. සමනලය කියන්නේ සමනලයට. දැන් සමනලය කොහම මේ ළඟ ඉන්නේ යාළුවා මතක් වෙන්නේ. කොහොත් වෙන දේවල් මතක් කරන්න එපා. ඉස්සර මේ අපිට මේ මම ඕ ලෙවල් කරන කාලේ මම එතකොට රටේ ජනාධිපති අපේ මේ මෛත්‍රීපාල මහත්තයා. හරිද?
එතකොට මේ අපේ ඉංග්‍රීසි සර් කෙනෙක් කියනවා ළමයි මේ රනිල් වික්‍රමසිංහ එයා ජනාධිපති වෙලා ඉන්න කාලේ මේ රටේ අගමැතිනි රනිල් වික්‍රමසිංහ කියන කෙනා. දැන් අපේ රටේ ජනාධිපති වෙලා හිටියන කාලේ. ඔය ජනාධිපති වෙලා ඉන්න කාලෙදී අගමැති අතේ මෙයා විජේකලා කියලා කෙනෙක් හිටියා ඒ කාලේ മന്ത്രിතුමියක්. මේ මෛත්‍රීපාල ලියුමක් ලියලා යවනවා විජේකලාට. හැබැයි මේක හම්බුණාද කියලා විජේකලාගෙන් කෙලින් අහන්න බෑ මෛත්‍රීපාලට. එයා අහන්නේ සින්දුවකින් කියලා. ඒ සින්දුව මොකක්ද කියලා අපේ ඉංග්‍රීසි සර් අපෙන් ඇහුවා. අපිට නම් ඒක උත්තර දී ගන්න බැරි වුණා. එතකොට එයා ඔය කියපු සින්දුව තමයි දුහුල් මලක මල් පෙත්තක එහා මෙහා පේන පරිදි සියුම්ව ලියුවා වූ මගේ පෙම් පණිවිඩය සමනලයෙක් අතේ වමුණා. ඉතින් එතකොට ඔය සමනලයක් ඇද්දි ඉතින් අපිට චුට්ටක් අර ඒ නම මතක් වෙන එකක් තියෙනවා. ඔයාලත් නම් එහෙම නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සමනලයක්ම ඔය අර නිකන් අර මෙහෙට පැද්දි යන ළමයෙක් කියන්නේ යාළුවෙක් එහෙම මතක් වුණොත් එහෙම මතක තියාගන්න. කොහේ ඉස්කෝලේ ඉන්න ඉතින් සාමාන්‍යයෙන් එහෙම අය එහෙම මතක් වෙනවා ඉතින්. නෑ එහෙම කෙනෙක් ගැන නෙවෙයි ළමයි සමනලයා කියලා මෙතනදී කතා කරන්නේ. මෙතනදී සමනලයා කියලා කතා කරන්නේ මට නම් අඳින්න බෑ. අර ඉස්කෝලේ කාලේ අර ඔයාලා ලස්සනට මල් වල පැණි බොනවා. ඒ සතාගේ කියා විස්තර කරේ. මේ මැන්දේ අර පොඩි කාලේ චිත්‍රපොත්වල. ඒ සමනලයා ගැන තමයි මෙතනදී කතා කරන්නේ. හරිද? මෙතනදී කතා කරන්නේ ඔන්න ඔය සමනලයා ගැන. එතකොට මේ මාතෘකාවේ විස්තර කරන්නේම සමනලයා කියන්නේ. මාතෘකාවෙන් කියන්නේම සමනලයා කියන එක. එතකොට සමනලයා කියලා කියන්නේ ඒ කැලේ ඉන්න සතෙක් ගැන. හරිද? සහ මේ පොඩි කාලේදී ඔයා දන්නවනේ චිත්‍රයක් අඳින්න කිව්වම අඳිනවනේ මෙන්න මෙහෙම ඉරක් ගහලා මෙන්න මෙහෙම මලක් ඇඳලා පෙති ටිකක් දාලා කොළ දෙකක් දාලා මේ විදියට ඉරි දෙකක් ගහලා මෙහෙම ළමයි පොඩි රූපයක් අඳිනවනේ පොඩි කාලේ. ඕක තමයි යාගේ චිත්‍රය. දැනටත් එහෙමනේ. ඉතින් ඒ කියන්නේ පොඩි ළමයිට ඊටාම සමීප සංකල්ප රූපයක් තමයි පොඩි කාලේ ඉඳලම මේ සමනලයා කියලා කියන්නේ. මොකද ඌ අහිංසකයි. අර නිකන් අර දප්පා තප්පා කියලා අර මොනවද කියන්නේ දප්පද මොකද්ද කියලා වචනයක් කියනවා නේද? කැරපොත් අර මොකද්ද කියන වචනයක් තියෙනවනේ. එහෙම කිව්වම නෙමෙයි මේ එහෙම ඒ සත්තුන්ට බයයි. පොඩි උනාට ඒනට අර සමනල්ලුන්ට ළමයි බය නැහැ. කියන්නේ ඌ ලස්සනයි දැක්කම ආස හිතෙනවා. ඉතින් එහින්ද අර ගොඩක් පොඩි ළමයිට සමීප සංකල්ප රූපයක් තමයි මේ සමනලයා කියලා කියන්නේ. ඉතින් මේ සමීප සංකල්ප රූපේ ළමයින්ට සමීප ඒ අයුරින් සමනලයා කියලම මෙයා මාතෘකාවට යොදාගෙන තියෙනවා මේ කවිය. හරිද? එතකොට සමනලයා මාතෘකාව ගැන ගත්තොත් සමනලයා කියන්නේ ජීව පරිසරයේ ඉන්න ළමයින්ට ඉතා සමීප වෙච්ච සංකල්ප රූපයක්. හරිද? ළමා කාව්‍ය නිර්මාණයක් විදිහට ගත්තම මෙයා මේකට යොදාගෙන තියෙන උචිත මාතෘකාවක් විදිහට ගන්න පුළුවන් සමනලයා. හරිද? මම මේ ළමයි මේ ਵਿਚාර ලියන්න ඕන විදිහට කියන්නේ මම මේ පාඩම කරනවා නෙවෙයි විචාර ලියන විදිහට තමයි කියන්නේ. ඒ හින්දායි මේ මාතෘකාවෙන් ඉඳන් විස්තර කරන්නේ. පාඩම ගන්නනවා නෙවෙයි මේ කරන්නේ. මේ කරනවා විචාර ලියන්න සහ මේක ගැන කතා කරන එක. මොකද මේක මේ O level වලට අලුතෙන් A level වලට අලුතෙන් අපි ගෙට්ට කරන පාඩමක් නෙවෙයිනේ. මේක මේ අවුරුද්දක් තිස්සේ ඉඳලා ඉන්න ඔයාලට කරන පාඩමක්. ඒ නිසා තමයි මෙහෙම කරන්නේ. නැතුව මේ විස්තර කරනවා නෙවෙයි බෝරින් වුණත් අහන් ඉන්න. හරිද? මේ ඊට පස්සේ දැන් සමනලයා මාතෘකාවකින් එහාට ගියාට පස්සේ මේක ඉස්සෙල්ලම තියෙනවා කවියක්. මොකද්ද? පද හතරකින් තියෙන්නේ. පද හතරකින් තියෙනවා කියලා කියන්නේ මොකද්ද ළමයි? කවි පද හතරක් තියෙනවා නම් ඒක සිව් පද ආකෘතියේ කවියක්. එතකොට මේකේ මොකක්ද ආකෘතිය? ඔය ලියා ගන්න සිව් පද ආකෘතියේ කවියක්. සිව් පද ආකෘතියේ කවියක් තමයි මෙතන තියෙන්නේ. හරිද? එතකොට මේකේ ගත්තම සමනලයා කවියේ මුලින් තියෙන කවියේ නුඹ තල ලහිරු බබලායුණු සුම්ය පවන් බිඟු කැල උරයි වනමල් රොන් රසය නවන් එහිලොල නොවී පියඹා ආ ගමන මෙවන් සමනොල මිතුර නුඹටයි මගේ ආයුබෝවන්. මොකම එකක් නේ තියෙන්නේ. ඒ කියන්නේ මොකද ළමයි? නුඹ තල ලහිරු බබලායුණු සුම්ය පවන්. නුඹ තල කියලා කියන්නේ මොකද්ද? නුඹ තල කියලා මෙතන කියන්නේ නුඹ තල කියලා කියන්නේ මොකටද? නුඹ තල කියන්නේ ඔයා කියන එකද? නෑ මේ නුඹ තල කියලා කියන්නේ අහසට. හරිද? නුඹ තල කියන්නේ අහසට. නුඹ තල ලහිරු කියලා වචනයක් තියෙනවා. ලහිරු කියලා කියන්නේ ළමයි මොකද්ද? උදේ අර පායගෙන හඳ තියෙන්නේ ලහිරු කියන්නේ ලාහිරු කියන එක. උදේට පායන හඳ ඉර කියන එක තමයි ඔය ලහිරු කියලා කියන්නේ. හරිද? නුඹ තල ලහිරු බබලයි උණුසුම්ය පවන්. උණුසුම්ය පවන් කියන්නේ පවන් රස්නේ කියන එකද? ළඟ ඉන්න පවන්ට අත තියලා බලන් දෙපා මේ වෙලාවේ රස්නේ කියලා. ඒක නෙවෙයි මෙතන කියන්නේ. හරිද? ඔයාගේ ළඟ පවන් වඩලා ඉන්න මේ වෙලාවේ. කවුරු හරි කමන්නේ වඩලා ඉන්න කෙනාට අත තියලා බලන් දෙපා මේ උණුසුම්ද කියලා. එහෙම නෙවෙයි මේ කියන්නේ. පවන් කියලා කියන්නේ මෙතන හුළඟට.
හරිද? උදේට තියෙන හුළඟට පවන් කියලා කියන්නේ මේ මෙතනදි කියන්නේ නුබතල ලහිරු බබලයි උණු සුම්මේ පවන් කියලා. උදේ ආකාශේ පායලා තියෙන හිරු පායන වෙලාවේ අපි දන්නවනේ උදේට කියන්නේ D විටමින් එක කොහෙද ලැබෙනවා කියලා කියනවනේ. මොකක්ද ඒ කියන්නේ? මේ වෙලාවට මේ පොඩ්ඩක් අර රස්නේ තියෙනවා කියලා කියන්නේ. උදේ පාන්දර චුට්ටක් තියෙනවනේ අර ඉර පායගෙන ඉර රස්නේ දැනෙද්දි අර උදේ සීතල හිරු ගැඩු පිපිලා ඉන්න වෙලාවක අර ගස් අස්සෙන් ඉර එළිය වැටෙනකොට එතකොට මේ ඔය මෙහෙම ඉර එළිය වැටෙනකොට දැන් ඔයාට දැනෙනවනේ පොඩ්ඩක් අර රස්නේ පොඩ්ඩක් අර ඇඟට රස්නේ දැනෙනවනේ සීතල තිබිලා එකපාරම එනකොට ඒ ගැන තමයි මේ කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? මෙතනින් මේ කියන්නේ උදේ කාලය ගැන. හරිද? උදේ කාලය ගැන. නුබතල ලහිරු බබලයි උණු සුම්ය පවා. ඊට පස්සේ වචනයක් තියෙනවා ළමයි මොකද්ද? බිඟු කැලයි වනමල් රුන් රසය නවන්. බිඟු කැල කියලා කියන්නේ බිඟු කියලා කියන්නේ මොකද්ද ළමයි? බිඟු. බිඟු කියලා කියන්නේ ළමයි මී මැස්සට. මොකාටද? මී මැස්සට. හරිද? එතකොට බිඟු කැල කියලා කියන්නේ මී මැසි රංචු. එහෙම නැත්නම් බෘංගයන් සමූහය. මොකුන්ද? බෘංග රාජයෝ කියලා කියන්නේ. බෘංගයන් සමූහය. එහෙම නැත්නම් මී මැසි සමූහය. හරිද? එතකොට එහෙම මතක තියාගන්න බෘංගයන් සහ මී මැස්සන් කිය. බිඟු කැල එහෙම කියන්නේ මොනද? බෘංගයන් සමූහය. හරිද? ඒ කියන්නේ මී මැස්ස සමූහය. බිඟු කැල උරයි වනමල් රසය නවන්. බිඟු කැල උරයි කියන්නේ බොනවා කියන එක. හරිද? උරයි කියන්නේ මේ වෙන මොකුත් නෙවෙයි බොනවා කියන එක. හරිද? බිඟු කැල උරයි. උරා බොනවා කියලානේ අපි කියන්නේ මී මැස්ස ඇවිල්ලා පැණි බොනකොට කියන්නේ උරා බොන. සමනලියෝ පැණි බොන. කියන පැණි. ඒක කියන්නේ. හරිද? වෙන මොකුත් උරනවා නෙවෙයි. ඔයාලට හිතන වෙන වෙන අදහස් වලට ඔයාලා hina වෙන්න එපා. හරිද? බිඟු කැල උරයි වනමල් රසය නවන්. මොන මල්ද? වනමල්. වනමල් කියලා කියන්නේ කැලේ පිපෙන මල්. හරිද? බිඟු කැල උරයි වනමල් රසය නවන්. මොකද්ද මෙතනදි කියන්නේ? බිඟු කැල කියන්නේ මී මැස්සෝ. මී මැස්ස බොනවලු ළමයි. මොකද්ද? මී මැස්ස බොනවලු මේ කැලේ තියෙන මල් වල කැලේ පිපෙන මල්. කියන්නේ කැලෑවේ තියෙන මල් වල රොන් මේ මී මැස්ස ගිහින් බොනවලු. හරිද? මේ මී මැස්ස ගිහිල්ලා කැලේ තියෙන මල් වල රොන් බොනවලු. එහිලොල නොවි පියඹා ආ ගමන මෙවන්. එහිලොලට මේ කියන්නේ අන්න ඒ මීමැස්සෝ කැලේ තියෙන රොන් මල්වල රොන් බොනකොට අන්න ඒකට ලොල කියන්නේ ආශා වෙන්නේ නැතුව එහි ලොල නොවි පියඹා ආ ගමන මෙවන්. මේ කැලේ තියෙන මල් මීමැස්සෝ බොනකොට සමනලයෙක් ළමයි මේ වෙන අපේ ගෙවල් පැත්තට කියන්නේ මට පේන මානයකට ඇවිල්ලා පියාඹන. සමනල. හරිද? එතකොට හිතන්නකෝ මේ සමනල ඇවිල්ලා අපිට පේන පැත්තක ඉන්නවා. ඉතින් මෙයා කියනවා එහිලොල නොවි පියඹා ආ ගමන මෙවන්. සමනල මිතුර නුඹටයි මගේ ආයුබෝවන්. සමනල යාළුවේ උඹට මගේ ආයුබෝවන්. ඒ කියන්නේ ඔය ආයුෂ බොහෝ වේවා. සමනල මිතුර ආමන්ත්‍රණය කරනවා. සමනල මිතුර කියලා ඒ කියන්නේ ආදරණීය විදිහට ආමන්ත්‍රණය කරනවා. සමනල මිතුර නුඹටයි මගේ ආයුබෝවන්. හෘදයාංගම ප්‍රාණවත් යෙදුමකින් අන්තිමට ආයුබෝවන් කියලා කියන්නේ මොකද්ද? අපි දන්නවා උදේ සිංහලවල මේ වචනයක් තියෙනවා ආයුබෝවන්. මොකද්ද? ආයුෂ බොහෝ වේවා. සුබ පැතුමක් නේ. හෘදයාංගම පැතුමකින් කියනවා සමනල මිතුර නුඹටයි මගේ ආයුබෝවන් කිය. හරිද? ඊට පස්සේ මේ පළවෙනි කවියේ තේරුම වෙන්නේ ඒක. ඒ කියන්නේ මොකද්ද? සමනලයාට හෘදයාංගම ආමන්ත්‍රණය කරනවා සහ කියවෙනවා මේකේ මේ උදෑසන කාලය ගැන තමයි කියවෙන්නේ කිය. හරිද? ඔන්න පළවෙනි කවිය ඉවරයි. මම හිතනවා ප්‍රශ්නයක් නැති වෙයි කියලා. ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න මම උත්තර දෙන්න. ආය. හරිද? ඊට පස්සේ sorry. දෙවනි කණිය ගත්තම කියනවා දඹරන් සුනෙන් හෙබි සිරියල් තලාවක සුබ සිරි හඳුන්වා සුපුරුදු වෙලාවක සිඹ සිඹ කුඩා ගස් වනමල් බලානෙක නුඹ ආගමන සීපද ගායනාවක. මොකද්ද කියන්නේ? දඹරන් සුනෙන් හෙබි සිරියල් තලාවක දඹරන් කියලා කියන්නේ දඹ රත්තරන්. ඒ කියන්නේ දඹ රත්තරන් වලින් තියෙන සිරියල් තලාවක. සිරියල් කියලා කියන්නේ ගල් විශේෂයක් ළමයි. හරිද? එතකොට මේ කහ පාට ගල් විශේෂයක් තියෙන භූමියක්. ඒ කියන්නේ මේ සම්මනලයාගේ පාට ව්‍යංගයෙන් කියන්නේ මෙයා කියන්නේ මේ කහ පාට පැත්තකින් ඉඳන් ආවා කියලා නෙවෙයි. මේ සම්මනලයා කහ පාට සමනලයෙක් කියලා ව්‍යංග වර්තවත් කරනවා කියලා තමයි ඔය කියන්නේ. විචාරකයෝ කියන්නේ එහෙම. හරිද? මේ සමනලයා කහ පාට හින්දා වෙන්නේ නැති මෙයා මේ ළමයා අහන්නේ රත්තරන් පාට තියෙන පැත්තකින් ඉඳන් ආවේ කියලා මේ ළමයා අහනවා කියලා කියන්නේ. ඒ කියන්නේ දඹරන් සුනෙන් කියලා කියන්නේ කහ පාට ගල් විශේෂයක් තියෙන බිමක්. හරිද? දඹරන් සුනෙන් හෙබි සිරියල් තලාවක
සුබසිරි හඳුන්වා සුපුරුදු වේලාවක මේ වේලාව හොඳයි. සුබසිරි කියන්නේ මොකද්ද? මේ වේලාව. සුබසිරි කියන්නේ මේ වේලාව හොඳයයි. හොඳයයි සිතාගත් වේලාවක්. හරිද? සුබසිරි හඳුන්වා සුපුරුදු වේලාවක මේ වේලාව තමයි හොඳම වේලාව කියලා. උදේ කාලෙම විතරයි මේක එන්නේ. අන්න ඒක කියන්නේ. හරිද? සුබසිරි හඳුන්වා සුපුරුදු වේලාවක සිඹ සිඹ කුඩා ගස් වනමල් බලාන එක. සිඹ කියන්නේ මොකද්ද ළමයි? ඉඹිනවා. හරිද? සිඹ සිඹ කුඩා ගස් වනමල් බලාන එක සිඹිනවා. මේ දැන් සමනලයා ළමයි දැකලා තියෙනවද ඔයාලා? එන්නේ මෙහෙම නේද? ටිකක් දුර එනවා. මෙතන මේ මලක් තිබ්බොත් එතන නතර වෙනවා. ආපහු ටිකක් දුර එනවා. මේ මෙතන ගහ උඩ මලක් තිබ්බොත් මෙතන නතර වෙනවා. ආයෙ එනවා. මොකද්ද මේ නිකන්? මේක නිකන් මේකට හාදුවක් දීලා මේකටත් හාදුවක් දීලා එනවා වගේ නේ නිකන්. සිඹ සිඹ කුඩා ගස් වනමල් බලාන එක කියලා කියන්නේ. මේ සමනල එන්නේ එහෙම. එතකොට මේ සමනලයාගේ ගමන් විලාසය ගැන තමයි අනුප්‍රාසාත්මක යෙදුමෙන් කියන්නේ සිඹ සිඹ කුඩා ගස් වනමල් බලාන එක. මොකද්ද ළමයි අනුප්‍රාසය කියලා කියන්නේ? අනුප්‍රාසය කියලා කියන ළමයි එකම වචනේ දෙවතාවක් යෙදෙනවා නම් සිඹ සිඹ. මෙන්න මේ විදිහට යෙදෙනවා නම් මෙන්න මේකට තමයි මේ අනුප්‍රාසය කියලා කියන්නේ. හරිද? ඒක මේ කාව්‍ය අලංකාරයක් විදිහට යොදා ගන්න. අනුප්‍රාසයට තව කිව්වොත් එහෙම වර්තමාන සින්දුවකින් උදාහරණයක් ගත්තොත් එහෙම අහලා තියෙනවද? පොඩ පොඩ මගේ හිත රිදෙද්දී පාඩුවේ ඉන්න හිතති ඉන්නේ කොහොමද ඔය හිතින් අදිද්දී කියලා තමයි ඔය කියන්නේ සින්දුවක් ඇතුළේ තියෙන පොඩ පොඩ මගේ හිත රිදෙද්දී පොඩ අදිද්දී ඔය වගේ එක ළඟ තියෙන නේද හරිද ඊට පස්සේ මේක කියන සිඹ සිඹ කුඩා ගස්වන මල් බලාන එක සිඹ සිඹ ඔන්න ඕවා මොනවාද ඒ අනුප්‍රාසය හරිද අනුප්‍රාසාත්මක යෙදුමක් තමයි උතන් තියෙන්නේ මතක තියාගන්න සිඹ සිඹ කුඩා ගස් වන මල් බලාන එක නුඹ ආගමන සීපද ගායනාවක් හරියට නිකන් ඔයා ආව ගමන සීපද ගායනාවක් වගේ මේ ළමයෙක් තමයි මේ සමනලයට කතා කරන්නේ හරිද ළමා මනසින් ඒ කියන්නේ ළමයෙක් කියනවා කහපාට ගල් තිබ්බ බිමකින් අන්ද සමනලය ඔයා ආවේ අහනවා ඔයා ආවේ කහපාට පැත්තක ඉඳලාද ළමයා අහනවා සමනලෙක්ගෙන් දැකලා වෙලා පාට සමනලෙක් දැකලා උඹ කහපාටයි බං උඹ ආවේ කහපාට පැත්තකින් අන්න ඒ වගේ හරිද ඔය සංකල්ප රූප මැවෙනවනේ එතකොට මේක සංකල්ප රූපාත්මක සහ දෘශ්‍ය රූපාත්මක වචන භාවිතා කරලා තියෙනවා කියලා ඔයාලා ලියන්න ඕනේ හොඳේ උඹ ආවේ කහපාට පැත්තක ඉඳලාද හොඳයි මේ වෙලාවෙන එක හොඳයි කියලාද ආවේ උදේ එන්නේ ළමයෙක් අහන්නේ මේ හරිද සිඹ සිඹ කුඩා ගස් වන මල් බලාන එක කැලේ තියෙන ගස් ටිකේ ඉඹ ඉඹ ඔයා එන්නේ නුඹ ආගමන සීපද ගායනාවක ඔය ආපු ගමන නිකං ගමනක් නෙමෙයි හරියට නිකං මොකද්ද සීපද ගායනාවක් වගේ ළමයි බලන්න මේ කවියේ විශේෂත්වය ගත්තොත් එහෙම මේකත් සිව්පද කවියක් මේකේ තියෙනවා මේ තලාවක වෙලාවක බලාවන එක ගයාවක කියලා වචන ටිකක් මොකද්ද ක අන්තිමේට මොකද්ද එලි සමය සහ එලිවට රැකලා තියෙනවා තව මොකද්ද දෘශ්‍ය මේකේ මේ අපිට නිකන් මැවිලා පේනවා මේ ළමයා නිකන් මේ කියන දේවල් අපිට තේරුම් ගන්නකොට මේ හරියට නිකන් එන සමනලයා එන පාර බලන්න ලස්සනට මෙයා විස්තර කරනවා කහපාට සමනලියෙක් ගැන කියන්නේ සිඹ සිව සුබසිරි හඳුන්වා සංකල්ප රූපාත්මක මැවෙන භාෂාවක් තමයි යොදාගෙන තියෙන්නේ. හරිද? ඒ ටික මතක තියාගන්න. අපි යන් ඊළඟ කවියට. ඊළඟ කවිය තියෙනවා ඝන නිල් තනග පිණි ටික ටික මැකෙද්දී සුවිසල් අරුණු දර්ද පෙරබර දිරෙද්දී මොකදයි කියන්නේ රොණවුල් සුලං රැලි දකුණින් වැදෙද්දී සීරියල් බිමක විදන ඔබ හිරු නැගෙද්දී මොකද කියන්නේ මේ ළමයා අහනවා ඝන නිල් තනග පිණි ටික ටික මැකෙද්දී මොකද්ද ඝන නිල් තනග කියලා කියන්නේ නිල් පාට තනකොළ එහෙම නැත්නම් කොළ පාට තනකොළ තන අග තනග කියන්නේ මේ මතක තියාගන්න තනග කියන්නේ මේ ඔබලා ඔන්න ඉතින් hina වෙනවා ඔන්න ඉතින් hina නෑ එහෙම ගන්න නෙවෙයි තනග කියලා කියන්නේ තනකොළ අග මේ තන ගස්වල අග පිණි බින්දු තියෙනවනේ ඒවා කියන්නේ හරිද තනග පිණි බින්දු තියෙන්නේ ඉතින් තනග පිණි බින්දක් කොහොම ඉතින් වෙන්නේ hina ගිම්බලත් තනියම හරි තනග පිණි ටික ටික මැකෙද්දී හරිද තනග පිණි ටික ටික මැකෙද්දී මොකද්ද ටික ටික මැකෙනවා කියලා කියන්නේ මොකද්ද මේ තනාග තියෙන පිණි බින්දු මැකෙන්නේ ඇයි ළමයි මොකකින්දද අපි අහලා තියෙනවා ප්‍රභා සංශ්ලේෂණයේදී සූර්යාගේ ආලෝකය මොකද්ද ගස් වලට පතිත වීමෙන් ඒවා ආපහු අහසට යනවා කියලා අහලා තියෙනව නේද ආයේ ප්‍රභා සංශ්ලේෂණ විද්‍යාත්මක කරුණු මේ ළමයාගේ මොළයට යන්න කලින් මේ ළමයා දන්නවා මොකද්ද වටපිටාව දැකලා මොනවාද පාසල් දැනුමට විදු දැනුම ලැබීමට පෙර මේක ඔයාලට ඕනේ හරිද විදු දැනුම ලැබීමට පෙර අවට පරිසරය නිරීක්ෂණය කිරීමෙන් ළමයා දන්න දේවල් තමයි මේ පිණි ටික ටික මැකෙනවා හරිද ඉතින් මේ දේවල් මේ අපි පස්සේ ප්‍රභා සංශ්ලේෂණය කියලා දැක්කට අපි දන්නවා මේක මේ උදේ කාලේ ගැන විස්තර කරන්නේ හරිද උදේ කාලේ ගැන කියනවා මොකද්ද ඝන නිල් තනග පිණි ටික ටික මැකෙද්දී
ආය කියන සුවිසල් අරුණු දද පෙරබර දිලෙද්දි. මේක වචනයක් තියෙනවා බලන්න ලස්සන පෙරබර කියලානේ. මොකද්ද මේ පෙරබර කියන්නේ? පෙරබර කියන්නේ ළමයි නැගෙනහිර කියන එක. හරිද? සුවිසල් අරුණු දද පෙරබර දිලෙද්දී රොණවුල් සුළං රැලි දකුණෙන් වැදෙද්දී. මොනවද ළමයි මේ කියන්නේ? මේක මේ මතක තියාගන්න මේ කවිය තියෙනවා සුවිසල් අරුණු දද පෙරබර දිලෙද්දී කියලා කියද්දී මොකද්ද මේ කියන්නේ? ගණනීල් තනක පිණි ටික ටික මැකෙනවලු. ඒ කියන්නේ මොකද්ද? උදේ කාලේ හරි උදේ කාලේ ඉර පායගෙන එනවා. රොණවුල් සුළං රැලි දකුණෙන් මේ සුවිසල් අරුණු දද පෙරබර දිලෙද්දී. සුවිසල් අරුණු දද කියලා කියන්නේ ළමයි අර ඔයාලා දැකලා තියෙනවද උදේට අහසේ ගස් අස්සෙන් මෙහෙම අර ඉර පායගෙන එද්දි මෙහෙම තියෙනකොට අර ඉර එළිය මෙහෙම අර නිකන් මෙහෙම අර වැටෙනවා ගස් අස්සෙන් මෙන්න මෙහෙම ඉරි වගේ වැටෙනව නේද? සුවිසල් අරුණු දද පෙරබර දිලෙද්දී. ඒ කියන්නේ මේ අරුණු දද කියන්නේ අරුණු කොඩි. කියන්නේ නිකන් මේ ඉර නිකන් කොඩි දාලා වගේ ඉරෙන් කොඩියක් එළියට ඇවිල්ලා වගේ නේ පේන්නේ මෙන්න මෙහෙම. ඒක තමයි මේ කියන්නේ. නැගෙනහිර අහසේ උදේ අර ඉර පායාගෙන ඇවිල්ලා කොඩි සමූහයක් බිමට හෙලනවා වගේ පෙනෙද්දී කොඩි සමූහයක් බිමට හෙලනවා වගේ පෙනෙද්දී රොණවුල් සුළං රැලි දකුණෙන් වැදෙද්දී රොණවුල් කියලා කියන්නේ ළමයි මොනවාද? රොණවුල් සුළඟ කියලා කියන්නේ අර මේ මල් සුවඳ මුසු සුළඟ කියලා කියන්නේ මල් රේණු වලින් ගැවසිච්ච මල් මුසු. ඒ කියන්නේ උදේ පාන්දර නිකන් ඔයා හිතන්නකෝ ඔයා උදේ පාන්දර ලෑස්ති වෙලා ගෙදරින් එළියට එනකොට ඔයා මෙහෙම ගෙදරින් එළියට යවට පස්සේ ඔයා දකිනවා පිපිලා තියෙනවා මොකද්ද? රෝස මල. හරිද? රෝස මල පිපිලා තියෙනවා දකිනවා. මේ රෝස මලේ ඔයාට සුවඳ දැනෙනවා. හරිද? මේ සුවඳ දැනෙන එකට කියන්නේ අපි දැන ඒ සුවඳ දැනෙන එකට තමයි කියන්නේ ඒක තමයි රොණවුල් සුළඟ කියන්නේ. කියන්නේ මලින් එන සුවඳ. මල් සුවඳ. උදේ පාන්දරට එනවනේ මල් පිපිලා තියෙනවා. උදේ ඔය උදෑසන සිදුවෙන චමත්කාර සිදුවීම් තියෙනවනේ. ඒවත් එක්ක ඇති වෙන මල් රේණු වලින් ගැවසුච්ච හුළඟ කියන එක තමයි ඔය රොණවුල්. රොන් එන්නේ මල් වලින්නේ. අපි දන්නවනේ රොන් බොන්නේ මොනවාගෙන්ද? මල් වලින්. එතකොට ඒ රොණවුල් සුවඳ කියලා කියන්නේ ඕකට. හරිද? එතකොට රොණවුල් සුළං රැලි දකුණෙන් වැදිති දකුණු දිශාවෙන් මේ රොණවුල් සුළඟ නැගීගෙන එද්දී සිරියල් බිමක විදවනු බහිරු නැගෙද්දී අහනවා මොකද්ද? කහ පාට ගල් විශේෂයක් තියෙන ආයෙත් කිය. කහ පාට කියන්නේ මේ කහ පාට කියන එක මේ සිරියල් බිමක දඹරන් සුනින් මෙන්න මේ වගේ වචන වලින් ළමයි කියවෙන්නේ මේ සමනලය කහ පාටයි කියන එක. හරිද? ඒ කියන්නේ මෙයා මේ කහ පාට කියන එක මේවා කරනවා. හරිද? සිරියල් බිමක විදනු බහිරු නැගිටුවා සමනලියෝ. මේ හැමදේම වෙද්දී මොකද්ද? පිනි ටික ටික මැකෙනවා. අරුණෝදය බිමට වෙනවා. ඒ කියන්නේ අරුණුද දෙනවා බිමට ඉර පායගෙන එනවා. රොණවුල් හුලං වෙනවා. මේ හැමදේම වෙද්දී සමනලෝ යා හිටියේ කහ පාට බිමකද කියලා ළමයා අහනවා. හරිද? එතකොට මේකේ තියෙන්නේ මේ මෙන්න මේ කවිය ළමයි අර මේ කොළඹ කවියාගේ මේ කාව්‍යමය ලක්ෂණ පෙන්වන කවියක්. මොකද කොළඹ කාව්‍යමය ලක්ෂණ පස්සේ කතා කරමු. එහෙම මතක තියාගන්නකෝ. ඔය උදාහරණ දෙනකොට මේක ගන්න පුළුවන් කියලා. මම පස්සේදී කියන්නම් මොනවද මේ කාව්‍යමය ලක්ෂණ. හරිද? ඊට පස්සේ තියෙනවා හේන් වල මුවන් වටපිට බලද්දී මොක්කුද ඉන්නේ හේන් වල ඉන්නේ ළමයි මේ දවස්වල හේන් වල මුවන් වටපිට බලද්දී රාන් කුරිල්ලන් තුති ගී කියද්දී නේන් හඳුනන්ට බැහැ මල් පාන්දර හීන් හිරිකඩ වැටෙද්දී නේන් හඳුනන්ට බැහැ මල් පිපෙද්දී මොකද්ද හේන් වල ළමයි උදේ පාන්දරට ඉන්නේ මූවෝ ඉන්නේ කොයි වෙලාවටද උදේ පාන්දරට හරිද මේ හේන් වල තලු කුක කලාක වැලු කොල කකා හිටපු මූවෝ වටපිට බලන්නේ මොන වගේ වෙලාවටද මේ බිමක කා ඉන්න මූවෝ වටපිට බලන්නේ මුන්ට සද්දයක් එනවා මේ කියන්නේ මොකද්ද මිනිස්සු තමන්ගේ වැඩ කටයුතු පටන් ගන්න මොන වෙලාවටද උදේට හරිද ඒ ගැන තමයි මේ කියන්නේ හේන් වල මුවන් වටපිට බලද්දී රාන් කුරුල්ලන් තුති ගී කියද්දී රාන් කුරුල්ලා කියන්නේ කවුද කියලා දැන් මගෙන් අහන්න එපා රාන් කුරුල්ලු කියලා කියන්නේ කුරුළු විශේෂයක් රාත්‍රියේ නිදාගෙන ඉඳලා උදේ පාන්දර හැරිච්ච කුරුල්ලෝ රාත්‍රිය අවසන් වුණාට ස්තුති කරනවා මොකක්ද ඒ කියන්නේ රාත්‍රිය දැන් ඉවරයි අනේ රාත්‍රිය ඉවරයි කියන එක කෑ ගහනවා වගේ කුරුල්ලෝ කිචි කිචි ගා කෑ ගහනවනේ උදේ ඒක තමයි ඔය කියන්නේ රාන් කුරුල්ලන් තුති ගී කියද්දී කියන්නේ උදේ එන කුරුල්ලෝ ස්තුති ගීතිකා කියද්දී කියන්නේ දැන් උදේ වුණා ආනේ උදේ වෙලා රෑ ඉවරයි කියලා නිකන් අර ස්තුති කවි කියද්දී ස්තුති ගීතිකා කියද්දී පාන්දර හීන් හිරිකඩ වැටෙද්දී පාන්දර මොනවාද හීන් හිරිකඩ වැටෙද්දී පාන්දරට වැටෙනවා අර පිනි බින්දුවට පින්න වැටෙනවා කියන්නේ පාන්දර හීන් හිරිකඩ වැටෙද්දී නේන් හඳුනන්ට බැහැ මල් පිපෙද්දී මොකද්ද කියන්නේ නේන් හඳුනන්ට බෑ මල් පිපෙද්දී ළමයි අහලා තියෙනවද කවියක් තියෙනවා
මහා පුදුමෙකි මලෙක මලෙකි නැහැ ඒ සකි සමනලයකි කියලා. ඒ ගැන තමයි මම මෙතනදී කියන්නේ. ඒ කියන්නේ මහා පුදුමෙකි මලක මලක් වගේ. මලක් උඩ මලක් ඉන්නවා වගේ. නෑ ඒ සකි නෑ ළමයෝ ඒ සමනලයි. ඒක තමයි මේ කියන්නේ නේන් හඳුනන්න බැහැ මල් පිපෙද්දි. නේන් කියන්නේ මොකද්ද? නේන් කියලා කියන්නේ ඔයා. ආදරණීයව කියනවා. නේන් ඔයාව අඳුරන්න බෑනේ මලක් පිපෙද්දි ඔයා හරියට මලක් වගේ කියන එක තමයි මේ මොකද්ද මේ? මෙතනින් කියන්නේ ව්‍යංගාර්ථව කියනවා නේන් හඳුනන්න බෑ මල් පිපෙද්දි. ඔයාව අඳුර ගන්න බෑනේ මල් පිපෙද්දි. කාව හරි මතක් වුණාද? මොකද ඔයාලට කියන්න පුළුවන් ළමයි මේ යොදා ගන්න පුළුවන් මේ සිංහල කරන ළමයි විදිහට ඔයාට කවදා හරි දවසක ඔයා දකින කෙනෙක් ගැන ඔයා මෙහෙම පාරේදී ඔයාට කෙනෙක්ව දකිනවා මෙහෙම ලස්සන කොණ්ඩයක් කියන මෙහෙම කෙනෙක් ඔයා දකිනවා මේ ඔයා මෙතන පාරේ ඉඳගෙන හිටගෙන ඉද්දි ඉතින් එතකොට මේ ඔයා දකිනවා එතකොට එයා ටිකක් ඔයාට නිකන් පේනවා නිකන් ඔයාට යාව නිකන් මලක් වගේ පේනවා ඉතින් එතකොට ඔයාට කියන්න පුළුවන් එයාට කියන්න පුළුවන් ඉතින් ඔයාට මේ නේන් හඳුනන්ට බැහැ මල් පිපෙද්දී කියලා නිකන් අර සිංහල කරන ළමයෙක් විදිහට ගෝනේ අනේ මූ නිකන් ඉන්නේ පාඩනුත් කරනවා කියන එයාටත් හිතෙන්න පුළුවන් ඉතින් එතකොට ඔය හිත එහෙම එන්න පුළුවන් ඉතින් එයාගේ කැමති නම් කරලා බලන්න ඉතින් ඔවා දැන් ඉතින් ඔන්න ඉතින් පාඩමට බලලා මං කිව්වේ ඉතින් සිංහල කරන ළමයි විදිහට පොඩ්ඩක් නම තියාගෙන ඉන්න පුළුවන් ඒ අයියා පාඩනුත් කරනවා එයාත් එක්ක නම් යාළුවනාට කමන්නේ නැහැ වගේ එකක් හිතෙනවා ඉතින් නංගිලාට එහෙම එකක් වචනයක් දෙකක් දාලා බලන්න ළමයි. හරි හරි. නේන් හඳුනන්න බෑ මල් පිපෙද්දි. ඔයාව අඳුර ගන්න බෑ මල් පිපෙද්දි. යංගෙන් කියනවා සමනලියෝ ඔයා මලක් වගේ කියලා. එයාටත් කියලා බලන්න. හරි. ඊට පස්සේ තියෙනවා අන්තිම කවියේ තම තුණු කැලුම් සිලිලෙන්න හැවෙවි වරෙන් මල් වාරමක ගතියෙන් නැලවෙවි වරෙන් කවුරුත් නුඹට ආදරයයි යෙදෙන වරෙන් සමනොල පුෂ්පරාගය මගේ ළඟට වලේ. තම තුළු කැලුම් සුරිලෙන්න හැවෙවි වරෙන් කියන්නේ මොකද්ද ළමයි? තමන්ගේ කාන්තිය මේ සමනලයා කහ පාටයි මූ මාර ලස්සනයි. හරිද? නිකන් තමන් ඔයා හරි ලස්සනයි. ඔයාට කවුරුත් කරදර කරන්නේ නැහැ. ඒක දැනගෙන ඉන්න කියලා වගේ තමයි මේ කියන්නේ. හරිද? තමන් ලස්සන බව දැනගෙන තමන්ගේ කාන්තියෙන්, ඒ කියන්නේ තමන්ගේ කාන්තිය තමන් මම මාර ලස්සන කෙනෙක් මාව අල්ලන්න කවුරුත් එන්නේ නැහැ. මම බය වෙන්න ඕනේ නැහැ. වගේ යන්නේ ඒක තමයි තම කාන්තිය කියන්නේ. හරිද? තම තුණු කැලුම් සිලිලෙන්නේ නැහැ වෙවි වරෙන් මල් වාරමක ගතියෙන් නැලවෙවි වරෙන් සමනල යන්නේ කොහොමද මල් වාරමක් වගේ මල් වාරම් ගයමින් නෑ නෑ එහෙම නෙමෙයි ඌවෙන්නේ අර මල් ඉඹ ඉඹනේ එහෙම කියන්නේ හරිද මල් වාරමක ගතියෙන් නැලවෙවි වරෙන් මල් වාරම් කියන්නේ මොනවද ළමයි මල් වැල් නැලවෙනවනේ පිච්ච මල් වැලක් එහෙම තියෙනකොට බලන්න අත කෝවිල් වල වීඩියෝ වල තියෙන නැලවෙන පැද්දින් මල් වාරමක ගතියෙන් නැලවෙවි වරෙන් කවුරුත් නුඹට ආදරයයි දෙනවනේ උඹට කවුරුත් වෛර කරන්නේ ඊය සමනලියෝ කියන ඉන්නත් අපේ පන්තියේ නම් හිටිය ළමයි ළමයෙක් මම ඒ කාලේ අපි 9 වසරේ ඉන්නකොට හිටිය ළමයෙක් මේ ඒ ළමයා සමනලුන්ට බයයි. දවසක් මේ අපි කුපාඩි පන්තියේ වැඩ කරපු ළමයෙක් මම අපේ පන්තියේ කියන්නේ මේ ඉස්සර අර බ්‍රයිටෝ දාන පන්තිය කියලා එකක් තිබ්බා ඒ කාලේ අපි ඉස්කෝලේ යන කාලේ ඒ පන්තියේ මම හිටියේ. ඒකේ හිටිය කුපාඩියෙක් මම ඉතින් බොරු කියන්න ඕනේ නෑනේ. ඒ ළමයා සමනලුන්ට බයයි. ඒ ළමයාගේ ගිනි පෙට්ටියකට අර සලඹෙක්ව දාලා මං ඒ ළමයාට දුන්නා. මේ වෙලාවේ හොඳට මතකයි අංජලී කියලා ටීචර් කෙනෙක් හිටියේ ටීචර් පන්තියේ හිටියේ. මට හම්බෙච්ච ජරාම් පන්ති කියලා ටීචර් පන්තියෙන් ගියා මේ ඒ ළමයා සමනලියට දුන්නාට පස්සේ කිව්වේ. හරිද? ඒ වගේ වැඩක්. හරිද? ඉතින් කොහොමරි මේ කවුරුත් නුඹට ආදරය දෙනවනේ. ඒ කියන්නේ ඔයාට සමනලුව හැමෝම ආදරෙයි. ඒ හින්දා ඒක දැනගෙන ඉන්න කවුරුත් නුඹට ආදරය යෙදෙනවරෙන් සමනල පුෂ්පරාගය මගේ ළඟට වරේ. මොකද්ද? සමනල මැණික රූපකයක් මෙතන තියෙන්නේ. හරිද? සමනල පුෂ්පරාගය මගේ ළඟට වරෙන්. තමන් හරි ලස්සන කෙනෙක් තමන්ට කවුරුත් කරදර කරන්නේ මම කියන්නේ ලස්සන සමනලෙක්. ඒ කියන්නේ මම ලස්සනයි කියලා දැනගෙන මල් වාරමක් වගේ නැලවෙවි හරි ලස්සනට මල් වාරමක් වගේ ඔයාට කවුරුත් කරදර කරන්නේ ඔයාට හරි ආදරෙයි බය වෙලා ඉන්න එපා මල් වාරමක් වගේ ලස්සනට නැලවෙවි කහ පාට ඔයාගේ කාන්තිය විහිදුවමින් සමනල පුෂ්පරාගය සමනල මැණික මගේ ළඟට එන්න. මෙන්න මෙහෙම තමයි අන්තිමේට මේ කවිය ඉවර වෙන්නේ. ඒක තමයි කවියේ තියෙන උච්චරතම අවස්ථාව කියලා කියන්න පුළුවන් සමනල පුෂ්පරාගය මගේ ළඟට. හරිද මේක චුට්ටක් මේ වාර්තාකාරී ස්වභාවය සාමාන්‍යයෙන් තියෙන ස්වභාවය තමයි පළවෙනි යුගයේ. ඉතින් ඒක තියෙනවා. ඊට පස්සේ ළමයි මේක ගත්තේම මේ අර පොඩි ළමයෙක්ට ලියපු කවියක් නෙමේක. මම මේක කියන්නේ මේ දෝෂ ටික. හරිද?
පොඩි ළමයෙක්ට ලියන කවියක් පොඩි ළමයෙක්ට ඇත්තටම තේරුම් ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. මේ කවියේ සමහර වචන දැන් බලන්නකො. නුඹතල ලහිරු බබලයි උණු සුමිය පවන් බිව් කැලවුරයි වන මල් රොන් රසේ නවන් කිව්වම මේ මොකද්ද මේ කියලා හිතෙනවා. ඉතින් එතකොට මේ ඒක පොඩි ළමයෙක්ට තේරෙන්නේ නැහනේ. කියන්නේ අර දැන් හිතන්නකෝ යාර. ඒක චුට්ටක් අර කොළඹ පළවෙනි යුගයේ තිබ්බ ලක්ෂණයක්. හරිද? ඒක චුට්ටක් මේකෙත් ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. ඒක තමයි අර කොළඹ පළවෙනි කවියේ තියෙන භාෂාත්මක ලක්ෂණ එහෙම් පිටින් පොඩ්ඩක් ඇවිල්ලා තියෙනවා කියන එක කියන්නේ. හරිද? ඒ ටික පැත්තකට දාමු අපි කතා කරමු. කතා කරන්න තියෙනවා මොනවාද? කාව්‍යානුභූතිය. එහෙම නැත්නම් වස්තු විෂය. හරිද? මේ කවියේ කාව්‍යානුභූතිය එහෙම නැත්නම් වස්තු විෂය වෙන්නේ ඔයාලා ලියාගන්න. මොකද්ද? මේ කවියේ කාව්‍යානුභූතිය එහෙම නැත්නම් වස්තු විෂය වෙන්නේ ස්වභාවික පරිසරයේ ලියාගන්න. වස්තු විෂය ස්වභාවික පරිසරයේ සුලභව දක්නට ලැබෙන හරිද? සුලභව දක්නට ලැබෙන සමනලයාගේ චමත්කාරය මොකද්ද? සමනලයාගේ චමත්කාරය කවියට නැගීම. හරිද? ඔන්න ඕක තමයි මේකේ වස්තු විෂය එහෙම නැත්නම් කාව්‍යානුභූතිය වෙන්නේ. සමනලයක් ගැන විස්තර කිරීම. හරිද? ඒක ඔයාලා ලියන්න. ස්වභාවික පරිසරයේ ආයත් මං කියන්නම්. ස්වභාවික පරිසරයේ සුලභව දක්නට ලැබෙන සමනලයාගේ චමත්කාර ජනක දර්ශනය කවියට නැගීම. ඊට පස්සේ මේකේ ආකෘතිය අපි කිව්වා මොකද්ද? ආකෘතිය මොකද්ද ළමයි මේකේ? සිව්පද ආකෘතිය. සිව්පද ආකෘතිය යොදාගෙන තියෙනවා. විරිත ගත්තොත් සුගායනීය විරිතක්. මේක ගායනා කරන්න පුළුවන් මට නම් බෑ. ඔයාලා ගායනා කරන්න මම ගායනා කරලා YouTube එකේ දාලා තියෙනවා බලන්න. මේ සුගායනීය විරිතකින් ගායනා කරලා තියෙනවා මේ කවිය. හරිද? ඒක ලස්සනට කවියක් විදිහට කියන්න පුළුවන්. ඒතර සුගායනීය විරිතක් සහ සිව්පද ආකෘතිය යොදාගෙන තියෙනවා. කොළඹ පළවෙනි පරපුර. හරිද? යුගය කොළඹ පළවෙනි පරපුර. මේකේ අන්තර්ගතය. හරිද? අන්තර්ගතය වෙන්නේ ළමයි මේකේ මෙහෙම ලියාගන්න. මෙම පද්‍ය නිර්මාණයේදී හරිද? මෙම පද්‍ය නිර්මාණයේදී සමනලයෙකුගේ සෞන්දර්යාත්මක ස්වරූපය හෘදයාංගම ලෙස කවියට නගා ඇත. කුඩා බිලිඳකු නැත්නම් ළමයෙකු සමනලයාට ආමන්ත්‍රණය කරන ස්වරූපය දක්නට ලැබේ. මෙහෙම ලියන්න. අය කියන්නම්. මෙම පද්‍ය නිර්මාණයේදී සමනලයෙකුගේ සෞන්දර්යාත්මක ස්වරූපය හෘදයාංගම ලෙස කවියට නගා ඇත. කුඩා බිලිඳා සමනලයාට ආමන්ත්‍රණය කරන ස්වරූපය දක්නට ලැබේ. ඊට පස්සේ මේකේ භාෂාව ගැන කතා කරාම සමනලයා පද්‍ය පන්තියේ භාෂාව ගැන කතා කරාම අපි කතා කරා මොනවද? සරලයි. සරල භාෂාවක් තියෙන්නේ. අපි කොහොම මේක පොඩ්ඩක් සරලයි ලේසි. නේ? ප්ලේන් වල මුවන් වට පිට බලද්දී රාන් කුරුල්ලන් තුති කියද්දී හරි ලේසි භාෂාවක් තියෙන්නේ. සමහර තැන්වල මේක විදග්ධ ස්වරූපයක් තියෙනවා කිව්වනේ. ඒක කොළඹ කවියේ ස්වභාවයකෝ. එතකොට අර නුබතල මේවා කියයි. තමතුණු කැලුම් සිලිලෙන්න හැවෙවි වරෙන් කියයි. එතකොට විදග්ධ එහෙම නැත්නම් වියක්ත් කවිබස කියලා කියයි. වියත් කවිබස නොතේරී හුදී දනන්ට කියලා කියනවා නේ. වියත් කවි භාෂාව. ඊට පස්සේ මේකේ සමහර තැන්වල තියෙනවා මොනවාද? කටවහර යොදාගෙන තියෙනවා. කාව්‍ය කියන්නේ මොකක්ද? ආයුබෝවන්. මේ කතා කරනවා වගේ. නුබාගමන. මේ වගේ නිකන් අර අපි වචනෙන් කතා කරනවා වගේ කට වහර යොදාගෙන තියෙනවා. ඊට පස්සේ ඒ ටික තමයි සාමාන්‍යයෙන් භාෂාව ගැන තියෙන දෘශ්‍ය රූපාත්මක භාෂාවක් යොදාගෙන තියෙනවා. ඒ වගේ ඒවා ලියන්න. රූපක භාවිතා කරලා තියෙනවා. ඒ ටික ලියන්න. හරිද? ඊට පස්සේ මේකේ කාව්‍යෝපක්‍රම ගැන කතා කරාම මොනවාද? කාව්‍යෝපක්‍රම ගැන කතා කරාම ළමයි මේකේ තියෙනවා මේ මොනවාද? දෘශ්‍ය සංකල්ප රූප භාවිතා කිරීමක් තියෙනවා. මොනවාද?
දෘශ්‍ය සංකල්ප රූප භාවිතා කිරීමක් තියෙනවා. තව තියෙනවා රූපක භාවිතා කරා කියලා අපි කිව්වා. රූපක වගේ දේවල් පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ අපි කිව්වා අර කවිවල හැමතැනම බලනකො පවන් නවන් මෙවන් ආයුබෝවන් තලාවක මෙලාවක බලාන එක ගයාන එක මොනවද? අග එලි සමය රැකලා තියෙනවා. එලි සමය එහෙම නැත්නම් එලි වැට කියලා කියන එලි සමය රැක තියෙනවා. හරිද? ඊට පස්සේ මේකේ තියෙනවා මේ මම කියවනේ මේකේ දෝෂයක් චුට්ටක් තියෙනවා කියලා. මොකද්ද? මේක වාර්තාකාරී කියලා කියනවනේ. එක දිගට කියන් පුවත්පත් වාර්තාවක් කියවනවා වගේ. අන්න එහෙම වාර්තාකාරී එකක් තියෙනවා මේක. වාර්තාකාරී බවක් තියෙනවා. ඒ වගේම මේ එච්චර කාව්‍යාත්මක බවක් නෑ මේක. කවියක් තමයි. ඒ වුණාට ඒක කවියක් නෙවෙයි වගේ වෙලාවකට. මොකද පුවත්පතක් වගේ නේ හින්දා ඒතරම් කාව්‍යාත්මක නැත. ඒක තමයි මේකේ තියෙන කාව්‍යාත්මක ස්වරූපයක් නැහැ. ඊට පස්සේ මේකේ තව ලියන්න පුළුවන් අර කුඩා ළමයින්ට ලිව්වත් මේකේ වියත් භාෂාව වගේ භාෂා යොදාගත්ත හින්දා අර එච්චර තේරුම් ගන්න චුට්ටක් අමාරුකමක් තියෙනවා කියලා ලියන්න පුළුවන් විචාරවලදී. හරිද? ඊට පස්සේ මේකේ රස සංකල්පය ගැන කතා කරොත් එහෙම ළමයි. මොකද්ද? රස සංකල්පය ගැන කතා කරොත් මේක සමනලයා පිළිබඳව සෞන්දර්යාත්මක චින්තනයක් තමයි ලබා දෙන්නේ. මොකද්ද? සමනලයා ගැන සෞන්දර්යාත්මක චින්තනයක් ලබා දීමක් තියෙනවා. හරිද? සෞන්දර්යාත්මක චින්තනයක් තියෙනවා. ඊට පස්සේ මේකේ මොකද්ද ළමයි ජීවන දෘෂ්ටිය ගැන කතා කරොත් ජීවන දෘෂ්ටිය කියලා කියන්නේ මේකේ කවියෙන් අන්තිමේට ලබා දෙන පණිවිඩය මොකද්ද කියලා කියන්නේ. හරිද? ජීවන දෘෂ්ටිය ගැන කිව්වොත් මේකේ කියන්නේ ජීවිතය පිළිබඳ ලබා දෙන ආකල්පය තමයි මේකට මේ සෝබාදහමේ අපූර්ව දායාදයක් වන සමනලයාට ආදරය කිරීමට ළමයා පුරුදු කිරීම. හරිද? සෝබාදහමේ අපූර්ව නිර්මාණයක් වෙන සමනලයාට ආදරය කරන්න ළමයිට පුරුදු කරන එක සහ සමනලයා කියන්නේ අහිංසක සතෙක් උට ආදරය කරන්න ඕනේ කියන එක තමයි මේකේ ජීවන දෘෂ්ටිය වෙන්නේ. හරිද? එතකොට සමනලයා පද්‍ය පන්දිය ඔන්න ඔහොම ඉවර වෙනවා. හරිද? ඊට පස්සේ ළමයි අපි කතා කරමු මේ මොනවාද? මේ කොළඹ යුගයේනේ දැන් මේක ලියවෙන්නේ කොළඹ එක යුගයේනේ. කොළඹ එක යුගයේ තමයි මේක ලියවෙන්නේ. නේ? එතකොට මේ කොළඹ එක යුගයේ කවීන්ගේ ලක්ෂණ ටිකක් තියෙනවා. අපි යන්න ඒ ටික කතා කරමු මේ ඔයාට කියන්න කොළඹ එක යුගයේ කවියෙක් තමයි එස් මහින්ද හිමි කියලා කියන්නේ. මම එස් මහින්ද හිමි ගැන කෙටියෙන් කියන්නම්. හොඳේ. එස් මහින්ද හිමි කියලා කියන්නේත් මේ ඔය අපේ කොළඹ එක යුගයේම කවියෙක් මේ අපි කියනවා අර යුද්ධයට මොකද්ද? නැති කඩුව කොස් කරන්නද? නෑ නෑ ඒක නෙමෙයි. මේ යුද්ධයට කවියෙන් පණ දුන් හිමි කියලා කියන්නේ මේ එස් මහින්ද හිමිට. එයා ලංකාවේ කෙනෙක් නෙමෙයි ටිබෙට් රටේ කෙනෙක්. මේ එස් මහින්ද හිමි ලියපු මේ කවියක් තියෙනවා ළමයි අපිට නැල මේ මොකද්ද? ලක්මාවුනි මං. හරිද? එතකොට ඒ කවියත් අයිති වෙන්නේ මේ කොළඹ එක යුගයට තමයි. හැබැයි මේ එක යුගයට අයිති වුණාට මට මේ අද මේ කවිය කරන්න ඇත්තටම වෙලාව මදි. හරිද? ඒ නිසා මම මේ කවිය කරන්නේ නැහැ. මම මේ කවියේ තියෙන්නේ මේක දේශාභිමානී කවියක්. මොකද එස් මහින්ද හිමි කියන්නේ අපි දන්නවා අර පොඩි කාලේ ඉඳලා නිදහස මහ මුහුදක් වේ හිවුල් පොත පුතන ඔබ වේ බව දැනගෙන මෙලොවේ සාමත්වයේ තොත් පුතන ඔබ වේ ගාවේ කවි ටිකක් තියෙනවා නේද? අපි අර පොඩි කාලේ ඉඳන් පහ වසරදී ඉඳන් පටන් ගන්න එක දිගට කියපු ඒ එස් මහින්ද හිමි කියපු ගොඩක් දේශාභිමාන කවි තමයි ලියලා තියෙන්නේ. හරිද? එයත් කොළඹ පළවෙනි පරපුරේ කවියෙක්. හොඳේ. ඊට පස්සේ මේ ඔය නිදහසේ දැහැන නිදහසේ මන්ත්‍රය ලංකා මාතා වගේ ගොඩක් පොත් ලිව්වා. ඊට පස්සේ මේ විදේශිකයෙක් වෙලත් දේශාභිමාන දේශවාත්සල්‍ය දේශ හැඟීම් ජනිත කරන කවි ලිව්වා. මං මේ කවිය වොයිස් එකක් වලට දාන්නම් මේ අපේ WhatsApp channel එකට මේ කරලා දැන් ටයිම් එකක් නෑ. ඒ නිසා මම කියන්නම් දැනට මෙහෙම ටිකක් කියන්නම්. ඒක දේශාභිමාන කවියක්. ඊට පස්සේ මේ එස් මහින්ද හිමි ලියලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඒ වගේ කවි. දේශාභිමානී කවි. හරිද? ඊට පස්සේ මේකේ වචන ගැන එහෙම චුට්ටක් මම ඒ ගැන විස්තර ඔයාලට කියලා දෙන්නම්. ළමා කාව්‍යයක් තමයි මේක. අරමුණ වෙන්නේ අර දේශාභිමාන හැඟීම් ජනිත කිරීම ඔය වගේ දේවල්. ඉතින් ඒක අපි වෙන දවසක කරමු. දැනට ඔයාලා චුට්ටක් ඔය එස් මහින්ද හිමි කවියක් කියලා ඔළුවේ තියාගන්නකො. අපි ඒක වෙන දවසක මම ඔයාලට කරලා දෙන්නම්. මම එතනින් පස්සේ දැන් කතා කරන්නම් මේ කොළඹ එක යුගයේ ලක්ෂණ ටික ගැන. මොකද වෙලාව කියන එක අඩුයි. ඔයාලට මේ එස් මහින්ද හිමි ගැන නම් YouTube එකට දැම්මම විනාඩි 15 වගේ වීඩියෝත් තියෙනවා. මේ මම නෙවෙයි වෙන ගුරුවරු කරපු.
මේ කොළඹ එක යුගයේ මහින්ද හිමිගේ නැලවිල්ල ගැන. ඉතින් ඒ හින්දා මේ සෝරි මේ බද්ද ලක්මෞනි මගේ ගැන නැලවිල්ලමයි කියන්නේ ලක්මෞනි ගැන ගැන. ඉතින් මේ ඔයාලා ඒක ගැන බලන්න. හරිද? ලක්මෞනි මගේ කවිය බලන්න සහ මම කරනවා. මම ආයෙ කරන්නම්. අපි එතකම් බලමු කොළඹ එක යුගයේ ලක්ෂණ ටික ගැන. හරිද? අපිට දැන් කතා කරන්න තියෙන්නේ කොළඹ එක. එහෙම නැත්නම් ප්‍රථම තරංගය මුල් පරපුර කියලා කියනවා කිව්වා. වැඩිහිටි පරපුර කියනවා කිව්වා. එහෙම නැත්නම් වැඩිහිටි පරපුර කියනවා කිව්වා. වැඩිහිටි පරපුර කියනවා කිව්වා. මෙන්න මේ මුල් පරපුර ප්‍රථම තරංගය මේ කොයි නමින් කිව්වත් මේ කොළඹ එක යුගයේ තමයි අයිති වෙන්නේ. දැන් අපි කතා කරමු මේ කොළඹ එක යුගයේ ගත්තම මොන වගේද කියලා. හරිද? මේ කොළඹ එක යුගයේ ළමයි හරිද? කොළඹ එක යුගයේ තියෙන ලක්ෂණයක් තමයි මේ කොළඹ එක යුගයේ කවිවල වස්තු විෂය ගත්තම වස්තු විෂය කියලා කියන්නේ මොකද්ද ළමයි? වස්තු විෂය කියන්නේ කොළඹ එක යුගයේ අර කවියට අපි කියන්නේ කාව්‍යානුභූතිය කියන්නේ කවිය ලියන්න හේතුව වෙන්නේ. කවියට හේතුවක් තියෙන්න බෑ. දැන් අපි ඔයා කියන්නකෝ දැන් මම ලියනවා සින්දුවක්. අහලා ඇති ඔයාලා සමහර විට බලන්න නැතිද සමහර අය. මොකද්ද? අවාරයකදී පිපුණ කුසුමක් කියලා. හරිද? මම ලියනවා මගේ සින්දුවක් අවාරයකදී පිපුණ කුසුමක් කියලා. මේ කවියට මම වස්තු විෂය කරගන්නේ ළමයි. මොකක්ද දන්නවද? මේ අම්මා කෙනෙක් ඉන්නවා. ඒ අම්මා කෙනෙක් කියන්නේ තරුණියක්. මේ තරුණිය ගැප් ගන්නවා. මොකක් හරි හේතුවක් නිසා එයාලා ගැප් ගන්නවා. ඉතින් ඒ තරුණිය. හැබැයි මේ තරුණිය විවාහ වෙලා නැහැ. විවාහපත් වෙලා නැති තරුණියක් ගැප් ගන්නවා. ඒ ගැප් ගත්තට පස්සේ ඒ තරුණියගේ ප්‍රේමවන්තයා සහ ප්‍රේමවන්තයාගේ මව විසින් දෝෂාරෝපණය කරන ඔය ළමයා නැති කරන්න කියලා. ඉතින් ඒ හේතුව හින්දා මේ ළමයා ගබ්සා කරනවා. හරිද? එතකොට මේ ගබ්සා කරාට පස්සේ මේ ළමයා ඉපදෙන්න ඕනි කාලෙදි නෙවෙයි අවාරයකදී ඉපදෙන්නේ. අවාරයකදී පිපිච්ච රෙබරෝසියා කුසුමක් තමයි මේ ළමයා කියලා අරගෙන මම ලියනවා අවාරයකදී පිපුණු කුසුමක් කියලා හේතුවක්. ඒ කියන්නේ මම ලියන්න හේතුව තමයි අර සිද්ධිය. ඒ කියන්නේ අර තරුණියගේ කතාව. හරිද? මේක තමයි වස්තු විෂය වෙන්නේ. හරිද? ඊට පස්සේ ඔයාලා අහලා බලන්න සින්දුව මම විස්තර කරන්නේ නැහැ. මම වෙන වෙලාවක විස්තර කරන්නම්. දැන් වෙලාව නැහැ. අපි කියමුකෝ දැන් කවුද මේ මහ පුදුමෙකි මලක මලකි නැහැ ඒ සකි සමනලයකි කියලා අපි කියවනේ සමනලය ගැන ලියපු කවියක් තියෙනවා කියලා. එතකොට මොකද්ද? ඒකේ වස්තු විෂය වෙන්නේ මේ සමනලය ගැන කියන්නේ. ඒකට හේතුව වෙන්නේ සමනලය. වස්තු විෂය කියලා කියන්නේ අන්න ඒකට. මේ හේතුව වෙන දෙයට. හරිද? එතකොට කොළඹ එක යුගයේ ලියපු කවිවල කොළඹ එක පරපුරේ කවිවල මේ වස්තු විෂය එහෙම නැත්නම් කවි ලියන්න හේතුව වෙන්නේ ගොඩක් වෙලාවට දේශාභිමානය සහ ජාත්‍යානුරාගය. හරිද? ජාත්‍යානුරාගය. ඊට පස්සේ තව මේ සමාජය වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ දැන් සමාජයේ තියෙනවට වඩා සමාජය වෙනස් වෙන්න ඕනේ කියන එක. සමාජ සන්දෝෂය සමාජ සංශෝධන සහ සදුපදේශ. සදුපදේශ කියලා කියන්නේ මේ උපදේශ. සදුපදේශ. සමාජයට දෙන උපදේශාත්මක කාව්‍ය ඕවා තමයි වෙන්නේ. හරිද? මේ මම මේ වචනේ හරියට ලියන්නම් ආය. පළවෙනි එක දේශාභිමානය සහ ජාත්‍ය අනුරාගය. දෙවෙනි එක සමාජ සංශෝධනය සහ සදුපදේශය. සදුපදේශය. සදුපදේශය කියලා කියන්නේ ළමයි උපදේශාත්මක කියන එක. හරිද? සදුපදේශය. ඊට පස්සේ ආයෙ ලියනවා ළමයි මොනවාද? ළමා සිතුම් පැතුම්. ළමයේ හිතන විදිය. දැන් මේ තිබෙත් ඒ වගේ ළමා සිතුම් පැතුම්. මොනවාද? ළමයිගේ සිතුම් පැතුම්, ළමයි හිතන විදිය, මේ දේවල් ගැන හිතලා, ඒ කියන්නේ ළමයි සමනලය ගැන ළමයි හිතන්නේ අනේ මූ කහ පාට වෙලා තින්නේ. කොයි වගේද? අන්න ඒ වගේ අර හිතන එක. අන්න ඒ දේවල් ගැන තමයි ලියන්නේ. සහ ආයෙ ලියනවා ළමයි ස්වභාව සෞන්දර්ය වර්ණන. මොකද්ද? සෝබාදහම ගැන ස්වභාව සෞන්දර්ය වර්ණන. සෝබාදහමේ මෙන්න මේ සිදුවීම් තමයි වෙන්නේ කියලා අපි කියන්නේ. ස්වභාව සෞන්දර්ය වර්ණනා ගැන ලියන. හරිද? ඊට පස්සේ මේ ආයෙ ලියනවා මේ ආගමික සිදුවීම් සහ ආගමික චරිත සහ ආගමික චරිත සහ බොදු චරිත ගැන. බුදුහාමුදුරුවෝ ගැන වගේ ආගමික සිදුවීම් ගැන ඒ වගේ දේවල් ලියන. හරිද? දැන් කිව්වොත් එහෙම මොනවාද? මුලින්ම අපි දේශාභිමානය ගැන ලියනවා. දේශාභිමාන, සමාජ සදුපදේශය, සමාජ සංශෝධන සහ සදුපදේශ. ඒ කියන්නේ සමාජය වෙනස් කරන්න. ළමා සිතුම් පැතුම්.
ළමා සිතුම් පැතුම්. ඊට පස්සේ මේ දේශපාලනය ගැන තමයි අපේ ලක්මවුලි මගේ ලියවෙන්නේ. හරිද? එතකොට මේ ළමා සිතුම් පැතුම්, ස්වභාව සෞන්දර්ය සහ ආගමික පැවතුම් ගැන. මෙන්න මේ වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට කොළඹ එක යුගයේ වස්තු විෂය වෙන්නේ. හරිද? වස්තු විෂය කියන්නේ මොකක්ද කියලා මම කිව්වා. වස්තු විෂය වෙන්නේ මෙන්න මේ වගේ දේවල් තමයි කොළඹ එක යුගයේ. හරිද? ඊට පස්සේ ගත්තම මේ කොළඹ එක යුගයේ භාෂාව. අපි කතා කරොත් කොළඹ එක යුගයේ භාෂාව මොන වගේද කියලා කවිවල පුරාතන පද්‍යවල පුරාතන භාෂාවේ, ඒ කියන්නේ පුරාතන පද්‍ය කාව්‍යවල ආభాෂය ගොඩක් වෙලාවට අරන් තියෙනවා. ඒ කියන්නේ පරණ පොත් බලාගෙන තමයි මෙයාලා කවි ලියලා තියෙන පරණ දේවල්. පුරාතන, ඒ කියන්නේ වියත් භාෂාව වගේ අරගෙන තියෙන්නේ මෙයාලා මේ පුරාතන, හරිද? පුරාතන පද්‍යවල ආభాෂය අරන් තියෙනවා. පුරාතන පද්‍යවල ආభాෂය. ආය මෙයාලා මේ කටවහර මුසු භාෂාව යොදා ගැනීම. ඒ කියන්නේ කතෙන් කතා කරන විදිහට කටවහර මොකද්ද කියන්නේ අර වරෙව් ඵලයව් නොපියව් දේස එක කතා කරලා එක්ස් මහින්දි මිලියල් තියෙන කවි. වරෙව් යමව් නැගිටිව් නොපියව් දේ කියලා තියෙන බලව් පොළොන්නරු අනුරාපුර පෙදෙස සිතව් පැවති නිදහසින් පෙර දවස ගාවේ තියෙන ඒවා කටවහර කියන්නේ සිතව් ඵලයව් වරේ මේක තියෙන ඒවා මේ කටවහර මුසු භාෂාවක් මේ කොළඹ එක යුගයේ පාවිච්චි කරලා තියෙනවා. හරිද? එතකොට මේකේ ආයේ තියෙනවා ළමයි ළමා ලෝකය. හරිද? ළමා ලෝකය හා සම්බන්ධ මේ සරල සහ සෞම්‍ය සුකනම්ය. සුකනම්ය කියලා කියන්නේ කතා කරන්න පුළුවන් කියන සුකනම්ය. කටට හුරු වෙච්ච විදිය සරල සුකනම්ය භාෂාවක් යොදාගෙන තියෙනවා. ළමා ලෝකය හා සම්බන්ධ සරල සුකනම්ය භාෂාවක් යොදාගෙන තියෙනවා. හරිද? ඒක තමයි කොළඹ භාෂා ලක්ෂණ තියෙන. කටවහර තියෙනවා කිව්වා. වියත් භාෂාව තියෙනවා කිව්වා. ආවේගාත්මක බස්වහරක් තියෙනවා. මේකේ ගොඩක් වෙලාවට මතක තියාගන්න ආවේගාත්මක බස්වහර කියන එකත් මේක එකක්. ආවේගාත්මක බස්වහර. ආවේගය කියලා කියන්නේ අර එස්මහින්ද හිමිගේ කවි වලින් එහෙම ඔය ගොඩක් දේවල් පේනවා ළමයි අර මේ ආවේගය පිට වෙන කවි. මේ නිකන් අර වරෙව් ඵලයව් නොපියව් දේස කියනෝනේ අර ආවේගාත්මක ස්වරූපයක් තියෙනවා. කටවහර මුසු භාෂාවක් තියෙනවා. කටවහර අපි කතා කරන කටවහර මුසු භාෂාවක් ආයුබෝවන්. සමහර මිතුරුන් ඔබට ආයුබෝවන්. ඒ වගේ මේ ළමා ලෝකේ හා සම්බන්ධ වචන තියෙනවා. මල් වාරමක තියෙන නැලවිවිව වරින් වගේ කිව්වම ළමා ලෝකේ හා සම්බන්ධ සරල හා සුඛානම්ය වචන භාවිත කිරීමක් තියෙනවා. හරිද? ඊට පස්සේ මේකේ අපි මේ ඊට පස්සේ ළමයි මේ යුගයේ මේ සමකාලීන කවියෝ ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් මේ ළමයි මේ යුගයේ සමකාලීන කවියෝ පියදාස සිරිසේන. හරිද? පියදාස සිරිසේන, එස් මහින්ද හිමි, ඊට පස්සේ ආනන්ද රාජකරුණා, ආය කවුද අර මොන පෙරේරාද මේ ඒච් පෙරේරා. හරිද? මේ ඒච් පෙරේරා වගේ අය එච් අකුරු ඒච් කියලා ලියාගන්න. හරිද? ඒච් පෙරේරා. මෙන්න මේ අය ඒ කාලෙවල සමකාලීන කවියෝ. ඉතින් මේ කවියොත් හිටියා ඒ කාලේ. මෙයාලා ලියපු කවිවල තිබ්බ සාමාන්‍යයෙන් මේ යුගයේ හිටපු කවිවල තිබ්බ තව ලක්ෂණයක් තමයි මේ මම කියන්නේ මෙයාලගේ කවිවල භාෂාව ගැන කතා කරේ. පුරාතන කාව්‍යවල භාෂාවේ තියෙනවා ආවේගාත්මක භාෂාවක් තියෙනවා. කටවහර තියෙනවා. ළමා ලෝකය හා සම්බන්ධ සුකනම්ය වචන තියෙනවා. සුකනම්ය කියන්නේ කටට කියන්න පුළුවන් කියන එක. හරි. සුකනම්ය බස්වහරක් තියෙනවා කිව්වා. ඊට පස්සේ මේකේ මේ යුගයේ තිබ්බ සංකල්ප රූප ගැන කතා කරොත් එහෙම සංකල්ප රූප කියන්නේ මේ සංකල්ප රූප. ඒ කාලේ අර කවි වලට යොදාගත්ත සංකල්ප රූප මේ පැරණි කවියාසුරෙන් සංකල්ප රූප ගොඩ නැගීමක් තිබ්බා. හරිද? ඊට පස්සේ තව තිබ්බා ළමා පද්‍ය සහ මේ ළමා පද්‍ය නිර්මාණයේදී ළමා මනසට ගෝචර වන ආකාරයේ නව සංකල්ප රූප භාවිතයක් තිබ්බා. කියන්නේ දැන් පැරණි සංකල්ප පාවිච්චි කරා. ඒ කියන්නේ පරණ කවිවල තිබ්බ ඔය එක එක සංකල්ප ගෙනල්ලා මේ අලුත් කවි වලට දාලා ලිව්වා. ඒ කියන්නේ අනුරාධපුර යුගයේ තිබ්බ කවිවල තිබ්බ ඔය එක එක රූප වගේ දේවල් ගෙනල්ලත් මේකට අස්සර දාන ගමන් ආපහු මේ යුගයේ කවිවල දැන් ওই සමනලයා වගේ සංකල්ප රූප අලුත් සංකල්ප රූප විදිහට කියන්නේ. හරිද? ඒ කියන්නේ දැන් සමනලයා ගැන ඉස්සර කාලේ කවි ලිව්වේ නෑ. හැබැයි ළමයි මනසට උචිත වෙන මේ සමනලයා වගේ සංකල්ප රූප ගැන අලුතෙන් කවි ලිව්වා. හරිද? ඒ ගැන තමයි කියන්නේ. එතකොට සංකල්ප රූප ගැන කතා කරොත් ඒ දේවල් කියන්න පුළුවන්. තව මේ භාෂාවල ආකෘතිය ගැන කතා කරොත් මේ පළවෙනි යුගයේ ආකෘතිය ගැන කතා කරොත් එහෙම
සාමාන්‍යයෙන් අර පුරාතන පද්‍ය මේක මේ පුරාතන පැරණ කවිවල තිබ්බ සම්ප්‍රදායනේ අපි දන්නේ සිව්පදාකෘතිය කියන්නේ කියලා. ඒ කියන්නේ අර පරණ තිබ්බ ගුත්තිල කාව්‍ය ඊට පස්සේ ඔය එක එක මාතවර සංදේශ කාව්‍ය අපි තිබ්බ පරවි සංදේශය ඔය වගේ ඔය සංදේශ කාව්‍ය වල වගේ තිබ්බ සිව්පදාකෘතිය. ඒ කියන්නේ පුරාතන පද්‍යවල ආభాෂයේ තිබ්බ සිව්පදාකෘතිය ඒ විදිහටම පුරාතන පද්‍යවලට ගෙනල්ලා තිබ්බා. ඊට පස්සේ මේ ඒ අර පුරාතන වල තිබ්බ අර විදග්ධ ස්වභාවය ඒ විදිහටම ගෙනල්ලා තිබ්බා මේ වගේ. ඊට පස්සේ තව තිබ්බ ළමයි මේකේ මේ ඒ කියන්නේ පුරාතන පද්‍යවල ආකෘතියක් තිබ්බා. හරිද? පුරාතන පද්‍ය ආකෘතිය අවස්ථාවට උචිත පරිදි ඒ විදිහට යොදාගත්තා. ඒ වගේම ළමා පද්‍ය සඳහා සරල ආකෘතියක්. ළමා පද්‍ය නිර්මාණයේදී පොඩ්ඩක් අර මේක මේ සරල ආකෘතියක් යොදාගෙන තියෙනවා. හරිද? එතකොට මේ දෙක තමයි මේ තියෙන්නේ මේකේ ආකෘතිය ගැන කතා කරොත්. හරිද? කොළඹ එක යුගයේ ලක්ෂණ ටික දැන් අපි කතා කරා මොනවාද? කොළඹ එක යුගයේ ලක්ෂණ විදිහට කතා කරා. මේකේ වස්තු විෂය ගැන කතා කරා. මොන වගේ වස්තු විෂයක්ද තිබ්බේ? මේකේ භාෂාව ගැන කතා කරා. ඊට පස්සේ මේකේ සංකල්ප රූප ගැන කතා කරා. හරිද? ඊට පස්සේ අපි කතා කරා මේකේ ආකෘතිය ගැන. මොන වගේ ආකෘතියක්ද තිබ්බේ කියලා. එතකොට ඔයාලා නෝට් එක හදා ගන්න ඕනේ. මොනවාද මේකේ වස්තු විෂය තිබ්බේ? මේකේ භාෂාව මොන වගේද තිබ්බේ? සංකල්ප රූප මොන වගේද තිබ්බේ? මේකේ ආකෘතිය කොයි වගේද පාවිච්චි කරේ කියලා. තේරුණාද? එතකොට මෙතනින් අපි කතා කරලා ඉවරයි කොළඹ එක යුගයට අයිති කවිවල ලක්ෂණ ටිකක්. හරිද? අපි කතා කරාද? එතකොට මොනවද කතා කරේ ළමයි? කොළඹ එක යුගයේ කවිය වෙච්ච මොකද්ද? සමනලයා ගැන කතා කරා. සමනලයා පද්‍ය පන්තිය කතා කරා. ඊට පස්සේ ඒකේ ලක්ෂණ ටික කොළඹ යුගයේ තිබ්බ ලක්ෂණ ටික කතා කරා. මොකද්ද? ඒක ලක්මෞනි මගේ පද්‍ය පන්තිය ලක්මෞනි මගේ පද්‍ය පන්තිය අද කතා කරන්න අපිට වෙලාව තිබ්බේ නැහැ. හැබැයි අපි උඩින් පල්ලෙන් කිව්වා ඒක දේශාභිමානය ගැන කියන කවියක් කියලා. ඔන්න ওই ටික තමයි අපි කතා කරේ අද. එතකොට අද දවසේ මගේ මාතෘකා කරගෙන සිටි මං පටන් ගන්නකොට මුලින් කිව්ව කොටස් ටික කතා කරලා අපි ඉවරයි. හරිද? මං හිතනවා මෙතනින් ඔයාලට ප්‍රශ්නයක් තිබ්බ තැන් ඇති. ඒ ගැන කමෙන්ට් එකක් දාන්න. සහ මේ අපි වැඩසටහන ගැන ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකක් දාන්න. සහ අපිව අමතක නොකර මේ වීඩියෝ එක ඔයාලට යන්නේ ගොඩක් වෙලාවට YouTube එකේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ TikTok channel එකේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ Facebook එකේ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපේ WhatsApp channel එකේ වෙන්න පුළුවන්. ඉතින් අමතක නොකර අපිව subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. වෙන විදිහට like කරන්න, comment කරන්න, share කරන්න. හරිද? ඒ මොන දේ කරත් ඔයාලා සිංහල කොට දාගන්න. ඉතින් එහෙනම් අදට වැඩේ මෙතනින් ඉවරයි කියලා කියන්න තිබ්බා මේ homework එකක් දෙන්න අපේ යන්න තින්නේ වගේ අනේ. අපි ප්‍රශ්නයකට ලියා ගමුනේ. මේ ප්‍රශ්නයක් චුට්ටකින්. හරි එහෙනම් අද ප්‍රශ්නේ තමයි මෙන්න මෙහෙම ලියාගන්න. කොළඹ කාව්‍ය ඔයාලා ලියාගන්න. කොළඹ කාව්‍ය සම්ප්‍රදායේ කොළඹ පළමු කාව්‍ය සම්ප්‍රදාය නිර්මාණය කරන කවීන්ගේ අන්තර්ගත විශේෂතා මොනවාද? අන්තර්ගත විශේෂතා මොනවාද යන්න කොළඹ පළමු පරපුර ඇසුරෙන් විමසන්න. මොකද්ද ප්‍රශ්නේ? කොළඹ කාව්‍ය සම්ප්‍රදායේ කොළඹ පළමු කාව්‍ය සම්ප්‍රදාය නිර්මාණය කරන කවීන්ගේ අන්තර්ගත විශේෂතා මොනවාද යන්න කොළඹ පළමු පරපුර ඇසුරෙන් විමසන්න. හරිද? ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. ඕකේ එතකොට ළමයි උත්තරය ලියනකොට මුලින් ඔයාලා ලියන්න ඕනි නිර්මාණශීලී ප්‍රවිෂ්ටයක්. නිර්මාණශීලී ප්‍රවිෂ්ටයක් කොහොම ලියන්න මොනවද? කවි ආනන්දේ නැරඹී ප්‍රඥාවෙන් කෙලවර වේ ප්‍රේමී හා සදිසි වී. තව ලියන්න පුළුවන්. නිවන ලෞතුරු යෙහෙත් කවිය ලෞතුරු නොවන්නේ දනුවන්නේ මේකී අරුත් පුරිරා වුණ විදිහට දාලා ලියන්න. ඒ වගේ ලස්සන ප්‍රවිෂ්ටයක් ලියන්න. ලියලා ඉවර වෙලා ලියන්න. මෙහෙම ලියන්න. ඔය විදිහට පටන්ගෙන ඊට පස්සේ මේ ඔයා කතා කරන්න මේ මෙන්න මෙහෙමයි මේ කවිය කියලා ඉවර වෙලා දැන් ඔයාලා කවි යුගය ගැන කියලා ඉවර වෙලා ඒකේ තිබ්බ ආනන්ද රාජකරුණ එස් මහින්ද හිමි පියදාස සිරිසේන ඒච් පෙරේරා මෙන්න මේ පී.බී. අල්විස් පෙරේරා කියයි ඔය අය හිටියා මෙන්න මේ කවීන් හිටියා ඊට පස්සේ මේ කොළඹ පළවෙනි පරපුරේ තව පී.බී. අල්විස් පෙරේරා ඊට පස්සේ සාගර පළන්සූරිය මීමන ප්‍රේමතිලක වගේ කවියෝ හිටියා
මේ කවි යුගයේදී තමයි මෙන්න මෙහෙම කොළඹ පළවෙනි පරපුර ආවේ කියලා චුට්ටක් විස්තර කරන්න. ඊට පස්සේ මේ ඔයාලා විස්තර කරන්න කොළඹ පළවෙනි පරපුරේ වස්තු විෂය ගැන මෙන්න මේ කවිවලදී යොදාගෙන තියෙනවා. මෙන්න මේ වගේ දේවල් තමයි යොදාගෙන තියෙන්නේ. කියලා ඊට පස්සේ ඒකට උදාහරණ දෙන්න අර ඔයාලට තියෙන කවිවලින්. ඊට පස්සේ මේ පැරණි ආකෘතිය ගැන ලියන්න. ඉතින් එතකොට මේ ඔයාලා ආකර්ෂණීය ප්‍රවිෂ්ටය ලියන්න, පළවෙනි කොළඹ පරපුර හඳුන්වන්න, ඊට පස්සේ පළවෙනි පරපුර ගැන හඳුන්වලා ඒකේ උදාහරණ දක්වන්න, ඊට පස්සේ ආකර්ෂණීය අවසානයකින් මේක අවසන් කරන්න. හරිද? එතකොට මම හිතනවා ඔයාලට මේ ප්‍රශ්න ලියන්න පුළුවන් වෙයි කියලා. ඉතින් එහෙනම් ළමයි මෙතනින් අදට වැඩේ මෙතනින් ඉවරයි. අපි ආයෙත් දවසක හවසක සෙට් වෙමු නේද? විචාර හවසක් එක්ක. ඉතින් අද මතක ලන්තෑරුම් එපිසෝඩ් එකෙන් අපි කතා කරේ කොළඹ පළවෙනි පරපුර ගැන. ඉතින් අපි ආපහු දවසක කතා කරමු කොළඹ දෙවෙනි පරපුර, තුන්වෙනි පරපුර, හතර පහ මේ කොළඹ 1 2 විතරනේ තියෙන්නේ. ඊට පස්සේ නිදහස් පරපුරනේ. ඊට පස්සේ හෙළ හවුල නිදහස් පරපුර මේ වගේ දෙයක් ගැන අපි ආයෙ දවසක කතා කරමු. ඉතින් එහෙනම් ගුරු පාට ළමයෝ ඔයාට සුබම වේවා. ඉතින් එහෙනම් එක්සෑම් එකට තව දවස් 90 ගානයි තියෙන්නේ. ඉතින් හොඳට වැඩ ටික කරගන්න. ඔයාලා හැමෝටම මොකද්ද? සුබම වේවා. මං ඔයාලගේ ශම්යක්කා.